මේ රටේ මොන ප්‍රශ්න අපිට තිබුණත් බුද්ධ ශාසනය ලැබුණා. ලෝකේ වටිනාම දේ. අපි වෙන ලෝකෙ කොහේ මොන සැප සම්පත් එක්ක හිටියත් අපිට සතර අපායෙන් ගැලවෙන මඟ, මරණය ඉදිරි අසරණ නොවන මඟ, ධර්මයේ හිත පිහිටවාගෙන හිත ශක්තිමත් කරගෙන සුගතියක යන මඟ අපිට ජීවිතය අහන්න වාසනාව ලැබුණා. බුදුහාමුදුරුවෝ දාන සංවිභාග සූත්‍රය මතක් කරනවා. මහන්නේ මේ ලෝකේ මම තරම් දානීය සම්බන්ධව ආනිසංස දන්න කෙනෙක් තව ඉන්නවනම් තමන් මැරෙන්න ඔන්න මෙන්න මොහොතේ හම්බෙන අවසාන බත් පිට පවා සුළු කොටසක් හෝ තව කෙනෙක්ට දීලා වළඳන්න කියලා. එච්චර ආනිසංස කියලා කියන්නේ. දුන්න නිසා කෙනෙක් කවදාවත් දුප්පත් උනේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. හරිද? එක්තරා කාලයක ඉඩෝරයක් ආපු කාලයක් තිබුණා. ඒ කාලේ බුදුහාමුදුරුවෝ මහා සංඝයාත් එක්ක පිණ්ඩපාත වඩිනවා. එක මිනිහෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ පිණ්ඩපාතයක් වඩින්න සුසු කාලයක්ද මිනිසුන්ට කන්නවත් දෙයක් නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ කන්න නොලැබෙන්නේ බමුණ මේගොල්ලෝ දීලා නැහැ සසරේ. තථාගතයන් වහන්සේලා සහ මහා සංඝයා වඩින්නේ මේගොල්ලන්ට ආනිසංස කරලා දෙන්න. මේගොල්ලෝ මහා සංඝයාට දන් දුන්නොත් සසරේ ආයි නැතයි කියන වචනයක් අහන්න වෙන්නේ නැහැ. බුදු ඇසින් බල්ලයි මේ කියන්නේ කියනවා මේ කිසිම කාලයක දුන්න නිසා දුප්පත් වෙච්ච කෙනෙක් නැහැ කියනවා. ඉතින් හොඳම දේ යන්නේ අපිට දුප්පත් භාවයක් අහිමියක් තියෙනවනම් දීලා නැති එකේ විපාක තමයි. ඉතින් හින්දා සිළුම දෙනා මේ දානෙහි හික්මෙන්න අදහස ගනිත්වා කියන එක තමයි මම මතක කරන්නේ. මොකද දුන්න නිසාමයි ලැබෙන්නේ, නොදුන්නොත් නොලැබෙන්නේ. සිය අතින්ම දන් දුන්නොත් කෙනෙකු එයා ඒ දන් දීම නිසා එයාට දානේ විපාක ලැබෙනවා. මතු යම් කාලයක කවදා හෝ දවසක ඒ දානේ විපාක ලැබෙනකොට අඩෝ හෝති මහද්ධනෝ මහා භෝගෝ, මහා ධනවතෙක් මහා සැප ඇති කෙනෙක් වෙනවා. අසවල් දේ නැtei කියන වචනය එයාට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ සකසා දන් දීපු ඒ මහා පිනට අතිරේක ආනිසංසයක් ලැබෙනවා. එයාට මුණ ගැහෙන හැම දෙනාම, එයාට මුණ ගැහෙන දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, යහළු මිතුරෝ, ඒ වගේම ස්වාමියා, භාර්යාව, එයාට මුණ ගැහෙන හැම දෙනාම එයා කියන දේ අහනවා. එයාගේ හිත රිද්දන්නේ නැහැ. එයාට බොහෝම කීකරුයි. එයාට ලැබෙන ස්වාමියා එයාගේ අන ඉක්මවා යන්නේ නැහැ. එයාට ලැබෙන භාර්යාව බොහෝම සුවිනීතයි, දරු පිරිස සුවිනීතයි, සේවක පිරිස සුවිනීතයි, බොහෝම කීකරුයි, ලෙන්ගතුයි, හදවතින්ම ආදරය කරනවා. එහෙම කරන්නේ මක් නිසාද? සකසා දන් දීමේ පිනටයි. මරණයෙන් මිදෙන්න පුළුවන් කෙනෙක් නෑ. හැමෝටම මරණය කියන ධර්මතාවයට මූණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් මරණය මා සොයාගෙන එන්න කලින් සතුටින් මෙලවින් සමුගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලා ඉන්න ඕනේ. සතුරා මා සොයාගෙන එන්න කලින් මම සන්නද්ධ වෙන්න ඕනේ. අන්න ඒ වගේ මාරයා මං හොයාගෙන ඉන්න කලින් මමත් සන්නද්ධ වෙන්න ඕනේ. මාරයා එක මට දිනන්න බෑ. නමුත් මරුණකින් පස්සේ යන ඊළඟ ලෝකෙ දිනන්න ඕනේ. ඒකට මොනවද කරන්න කිව්වේ? අන්න ඒකට තමයි භාග්‍යතුන් වහන්සේ සිල් රකින්නයි දන් දෙන්නයි කියලා දේශනා කළේ. ඉපදිලා හැමදාම මහ පොළවේ කවුරුවත් ජීවත් නොවන නිසා, ඒකාන්තයෙන් ජීවිතයෙන් සමුගෙන යන නිසා, ඉන්න පුංචි කාලේ ධර්මයේ හැසිරීලා පින් රැස් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ අනුදැන බදාලා. යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහූ ඒවං ජාතේන මච්චේන කත්තම්මං කුසලං බහුං. එහෙමයි බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කොට වදාළේ. මල් මාලා ගොතන මාලාකාරයෙක් මලින් මල එකතු කරලා බොහොම ලස්සනට ගොතලා මල් මාලාවක් තනන්නාසේම උපන් මිනිසා විසින් පින් රැස් කරගෙන පුණ්‍යමය මල් මාලාවකින් හදවත සරසා ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්කඳ බබලන රන් රැස් දහරේ දංකඳ අඩුවක් නැත පින් සහරේ. ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි.
සක්මන් කරනා රන්රෝවරුසේරෝ එක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ සිත්මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දේ නෙමි සාදු